SL Rocks YouTube channel එකට ඔබ සියලු දෙනාව සාදරයෙන් පිළිගන්න ඕනේ. ඉතින් යාළුවනේ සුපුරුදු පරිදි අදත් මම ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් අරගෙන ආවා. ඒ තමයි SNB bank account එකක් online එකේ තනිවම කොහොමද අපි open කරගන්නේ කියලා. ඉතින් ඔයත් මගේ channel එකට අලුත් නම් දැම්ම SL Rocks YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එන්න අපි වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ ඔයා bank account එකක් open කරන්න කලින් අනිවාර්යෙන් ඔයාගේ Upshare account එක ඔයා create කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ නෆාත් එක activate වෙන්න ඕනේ. ඔයාගේ mobile number ඉකාමා එකට මාරු වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ඉකාමා එක expiry date එක දින 30කට වඩා 30ක් හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ වගේම national address ඔයා register වෙලා තියෙන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද SNB bank account එකක් open කරන page එකට log වෙන්නේ කියලා. ඔයා Google search bar එකට ගිහලා SNB bank කියලා type කරන්න. නැත්නම් SNB කියලා type කරන්න. එතකොට ඔයාට එන පළවෙනි link එක ඇවිල්ලා එයාලගේ website එක. ඒක touch කරාට පස්සේ ඔයාට SNB bank එකේ website එක open කරගන්න පුළුවන්. ඉතින් ඒක මුලින්ම open වෙන්නේ Arabic වලින්. ඉතින් ඔයාට වම් පැත්තේ ඊලින් දෙක ගන්න පුළුවන් English language එක මාරු කරගැනීමේ option එකක් තියෙනවා. ඒක touch කරලා page එක English වලට මාරු කරගන්න. එහෙම ඔයා පල්ලෙහාට යනකොට ඔයාට දැක පුළුවන් open your account කියලා online open your account online කියලා option එකක් තියෙනවා. ඒක යටතේ apply now කියලා තියෙනවා. අන්න ඒක touch කරන්න. එතකොට ඔයාට SNB bank account එකක් open කරන application form එක විවෘත වෙයි. ඉතින් මෙන්න මේ ඇප්ලිකේෂන් එක කොටස් 6කට වෙන් කරලා තිනවා. පළවෙනි කොටසේ ඔයාගේ personal details enter කරන්න ඕනේ. ඒ යටතේ යාළු මුලින්ම ආලා තිනවා ඔයාගේ ID number. එතනට ඔයාගේ කම number enter කරගන්න. ඊට පස්සේ ඔයාට දැකගන්න පුළුවන් date of birth calendar type කියලා තිනවා. ඉතින් එතන Georgian කියලා ඇත්තේ ඒක වෙනස් කරන්න එපා. ඒක නිකන් හරි අරබික් තිබ්බනම් Georgian කියන එකට මාරු කරගන්න. ඊට පස්සේ පල්ලෙන් date of birth එක enter කරන්න ඕනේ. ඉතින් එතන arrow mark ඇති ඒවා touch කරලා අදාළ වර්ෂය, ඊට පස්සේ මාසය, ඊට පස්සේ calendar එකකින් ඔයාගේ date එක touch කරගන්න. ඊට පස්සේ ඔයාගේ mobile number enter කරන්න ඕනේ. එතන mobile number enter කරන්න. ඊට පස්සේ පාලින් terms and condition එකලං mention කරලා තිනවා. ඒක යටතේ tick දෙකක් දාන්න තියෙනවා. ඒ දෙකටම tick දෙකක් දාන්න. ඊට පස්සේ පල්ලෙහාට යනකොට picture code එකක් enter කරන්න තියෙනවා. ඉතින් ඒකේ අදාළ picture එක ඉලක්කම් හතරක් ඇති. ඒ ඉලක්කම් හතර enter කරගන්න. ඊට පස්සේ ඔයාට පල්ලෙයන් proceed කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක touch කරන්න. ඔයා proceed කරපු ගමන් ඔයාගේ phone එකට verification code එකක් එනවා. ඉතින් එතන කොටුවක් ඇති. ඒ verification code එක fill කරන්න. අන්න එතන ඔයාට ආපු OTP number enter කරන්න. දැන් ඔයාට display එකේ පාතිම බලා ගන්න පුළුවන් නෆාත් verification එකක් කරන්න කියලා message එකක් ඇවිල්ලා ඇති. ඒකත් එක්කම නෆාත් request number එකකුත් ඇති. ඔයාට ඒක SMS එකකින් එන්නේ. ඉතින් ඒ number එක හොඳට මතක තියාගෙන දැන් ඔයා ඔයාගේ නෆාත් application එක open කරන්න. ඉතින් ඔයා නෆාත් application එක open කරපු ගමන් ඔයාට display එකේ දැක ගන්න පුළුවන් message එකක් ඇවිල්ලා ඇති. මෙන්න මේම bank account එකක් open කරන්න ඔයා request එකක් ඇවිල්ලා තිනවා කියලා. ඉතින් ඔයා ඒක එතන accept කියලා බටන් එකක් ඇති පල්ලයක් green color එකේ. ඒක touch කරලා accept කරන්න. ඒක accept කරාට පස්සේ ආයි message එකක් ඇවිල්ලා ඇති display එකේ you are about to open bank account from Saudi National Bank කියලා. ඉතින් අන්න එතන ඒකටත් පල්ලෙන් තියෙනවා proceed කියලා බටන් එකක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාට display එකේ දැක ගන්න පුළුවන් අංක කීපයක් තියෙනවා. ඉතින් ඔයාට නෆාත් එකේ request number එකක් ආව කලින් ඒ number එකත් මෙතන display එකේ ඇති. ඔයා අන්න ඒ number එක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාට කියනවා ඔයාගේ නෆාත් එකේ personal password එක enter කරන්න කියලා. ඉතින් එතන ඔයාගේ personal password එක enter කරන්න. ඔයා නෆාත් එකට කලින් create කරපු password එක මේක. ඒක enter කරාට පස්සේ ඔයාට කැමරාවක් open වෙනවා. ඉතින් එතනින් ඔයාගේ face එක scan කරලා පල්ලෙහා තියෙන සුදු පාට round button එකක් ඒක green එකට මාරුනාට පස්සේ ඒක touch කරලා ඔයාට පුළුවන් ඔයාගේ face verification එකක් කරන්න. ඔයා මේ face verification එක complete කරපු ගමන් ඔයාට success කියලා message එකක් display එකට SMS එකක් විදියට එයි. ඉතින් ඒ කියන්නේ ඔයාගේ නෆාත් verification එක complete කියන එක. දැන් නැවත සැරයක් ඔයා SNB bank account එක open කරන page එක open කරගන්න. දැන් ඔයාට second page එක open වෙලා ඇති. second page එකේදී අපේ address details තමයි අපි enter කරන්නේ. ඉතින් එතන මුලින්ම ආලා තියෙනවා place of birth කියලා. එතන සමහර විට ශ්‍රී ලංකා කියලා automatic select වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා type කරන්න. ඊට පස්සේ national address details මේක automatic එයාලා අපේ national address එකකින් ගන්න දෙයක්. ඉතින් ඔයා national address register වෙලා නැත්නම් ඔයාට මෙතනින් යට යන්න බෑ. ඊට පස්සේ යාලා අහනවා contact information යටතේ ඔයාගේ ගෙදර දුරකථන අංකයක්. ඉතින් ඔයාට ගෙදර landline එකක් නැත්නම් ඒක blank තියන්න, empty තියන්න අවුලක් නැහැ. ඊට පස්සේ email address එක එතනට ඔයාගේ Gmail එක enter කරන්න. ඊට පස්සේ additional contact information කියලා ටිකක් fill කරන් තියෙනවා. ඒකෙදී ඔයාගේ යාළුවෙක්ගේ හරි නැත්නම් වෙන කාගේ හරි details තමයි ඔයා එතන enter කරන්න ඕනේ. ඉතින් ඒ පුද්ගලයාගේ first name එක, second name එක, third name එක, last name එක කියලා enter කරන් තියෙනවා. ඉතින් එයාට නම් හතරක් නැත්නම් ඔයා එකම නම දෙසරයක් enter කරාට අවුලක් නැහැ.
ඊට පස්සේ type of relationship කියලා ආනවා. ඉතින් එයාත් එක්ක තියෙන සම්බන්ධතාවයේ යාළුවෙක් නම් friend කියලා දාන්න. දැන් relatives හරි family member කෙනෙක් නම් ඒ relationship එක එතන enter කරන්න. ඊට පස්සේ එයාගේ mobile number enter කරන්න ඕනේ. එයාගේ mobile number enter කරාට පස්සේ එයාගේ ගෙදර දුරකථන අංකයක් අහනවා. ඉතින් එයාට ගෙදර දුරකථන අංකයක් නැත්නම් ඒක blank තියන්න. තියලා පල්ලෙහා තියෙන next කියලා button එකක් ඒක touch කරන්න. දැන් ඔයාලට තුන්වෙනි page එක open වෙලා ඇති. ඉතින් මෙතනදී ආන්නේ ඔයාගේ ලංකාවේ address details. මුලින්ම ආලා තියෙනවා street name එක ඔයාලගේ ගෙදරට යන පාර ඒක එන්ටර් කරන්න. ඊට පස්සේ country city එක ආලා තියෙනවා. ඉතින් ඔයාගේ නිවසට අදාළ city එක එන්ටර් කරගන්න. ඊට පස්සේ postal code එක ආනවා. ඉතින් ඔයා එන්ටර් කරපු නගරයට අදාළ postal code එක එතන එන්ටර් කරන්න ඕනේ. ඔයා නිකන් හරි postal code එක මොකක්ද කියලා දන්නේ නැත්නම් ඔයාට Google එකේ ගිහලා ඔයාට අදාළ නගරය එන්ටර් කරලා ඒකේ postal code කියලා type කරා නම් ඔයාට ඒක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ආනවා home country එක. එතන චූටි arrow mark එකක් ඇති. ඒක touch කරාට පස්සේ ඔයාට රටවල list එකක් එනවා. එතනින් පල්ලෙහාට ගිහලා ශ්‍රී ලංකා කියන එක select කරගන්න. ඊට පස්සේ ආනවා unit number එකක්. ඒ කියන්නේ ලංකාවේ unit number එක. එතන ඔයා 94 කියලා enter කරන්න. ඊට පස්සේ country home country PO box එක ඔයාලගේ ගෙදර තැපල් අංකය ඒක එතනට enter කරන්න. ඊට පස්සේ පල්ලෙන් ආනවා phone number එකක්. ඉතින් ඔයාගේ ලංකාවේ කාගේ හරි phone number එකක් එතනට enter කරලා next button එක touch කරන්න. හතරවෙනි page එක open වෙලා ඇති. මෙතන ආන්නේ ඔයාගේ occupation details. ඒ යටතේ මුලින්ම ආලා තියෙනවා education level එක. ඒක ඉස්සරහින් චූටි arrow mark එකක් තියෙනවා. ඒක touch කරන්න. එතකොට ඔයාට education levels බලා ගන්න පුළුවන්. ඔයාට අදාළ එක select කරන්න. ඊළඟට occupation ඒක ඉස්සරහින් චූටි arrow mark එකක් තියෙනවා. ඒක touch කරන්න. එතකොට ඔයාට category කීපයක් දෙක ගන්න පුළුවන්. එතනින් private කියන එක select කරගන්න. ඊළඟට job title එක ඒක ඔයාගේ job title එක ඔයා එතන type කරන්න. ඊළඟට employer status එක ආලා තියෙනවා. එතන ඉස්සරහින් චූටි arrow mark එකක් තියෙනවා. ඒක touch කරන්න. එතකොට ඔයාට category කීපයක් දෙක ගන්න පුළුවන්. ඒකෙන් ඔයාට අදාළ එක select කරගන්න. නිකන් හරි ඔයාට අදාළ එක නැත්නම් එතන other කියලා option එකක් තියෙනවා. ඒක touch කරන්න. ඊළඟට ආනවා employer name එක ඔයාගේ company නම. ඔයාට ඔයා ගෙදරක වැඩ කරන කෙනෙක් නම් ඔයාට ඔයාගේ කෆිල්ගේ නම එතනට එන්ටර් කරන්න පුළුවන්. ඊළඟට date of joining ඔයා රැකියාවට සම්බන්ධ වෙච්ච දවස එතන එන්ටර් කරන්න. ඔයාට ඒ දවස හරියටම මතක නැත්නම් ආසන්න දවසක් එන්ටර් කරන්න. ඊට පස්සේ pathing next කියලා බටන් එකක් තියෙනවා. ඒ බටන් එක touch කරන්න. දැන් ඔයාලට පස්වෙනි page එක open වෙලා ඇති. මෙතනදී ඔයාගේ financial details ආන්නේ. එතන source කියලා ආලා තිනවා. ඒක ඉස්සරහින් චූටි arrow mark එකක් තියෙනවා. ඒක touch කරාම list එකක් open වෙයි. එතනින් payroll කියන එක select කරගන්න. දෙවෙනියට ඔයාගෙන් ආලා තිනවා monthly payment income method කියලා. ඒක ඉස්සරහින් චූටි arrow mark එකක් තියෙනවනේ. ඒක touch කරන්න. එතකොට list එකක් open වෙයි. එතනින් payroll කියන එක select කරගන්න. තුන්වෙනියට ආලා තිනවා primary income amount කියලා. ඒක ඉස්සරහින් තියෙන චූටි arrow mark එක touch කරන්න. එතකොට ඔයාට salary range වගේක් open වෙයි. එතනින් ඔයාගේ salary එකට අදාළ එක select කරගන්න. ඊළඟට අන්තිමට ආලා තියෙනවා additional income information කියන එක. එතනට අර none කියන කිසිම චූටි ටික් එකක් දාන option එකක් තියෙනවා. ඒක ටික් එකක් දාලා next කරන්න. දැන් ඔයාලට 6 වෙනි page එක open වෙලා ඇති purpose details කියලා. ඒ යටතේ මුලින්ම ආලා තියෙනවා account එකක් open කරන්න හේතුව මොකක්ද කියලා. එතන ඉස්සරහින් චූටි arrow mark එකක් ඇති. ඒක touch කරන්න. එතකොට list එකක් open වෙයි. එතනින් savings කියන එක select කරගන්න. දෙවෙනියට ආනවා මාසෙට කොච්චරක් deposit කරන්න බලාපොරොත්තු වෙනවද කියලා. ඒක ඉස්සරහින් චූටි arrow mark එකක් තියෙනවා. ඒක touch කරන්න. එතකොට ඔයාලට list එකක් දැක ගන්න පුළුවන්. එතනින් ඔයාට අවශ්‍ය range එක select කරගන්න. තුන්වෙනියට ආනවා මාසෙට කොච්චරක් withdraw කරන්න බලාපොරොත්තු වෙනවද කියලා. ඒක ඉස්සරහින් චූටි arrow mark එකක් තියෙනවා. ඒක touch කරන්න. එතකොට ඔයාට list එකේ ඔයා ඩිපොසිට් කරන්න බලාපොරොත්තු වෙන මුදල හරි ඊට අඩු මුදලක් හරි withdraw එකට select කරගන්න. ඊළඟට additional question කියලා ප්‍රශ්න කීපයක් ආලා තිනවා. ඉතින් එතන පොඩි ටික් එකක් දාන්න තමයි තියෙන්නේ. පළවෙනියට ආලා තිනවා ඔයා political වලට සම්බන්ධ කෙනෙක්ද කියලා. ඉතින් ඔයා ඒකට no කියලා දෙන්න. දෙවෙනියට ආනවා ඔයාගේ කවුරු හරි political වල සම්බන්ධයි ඉන්නවද කියලා. ඔයා ඇර වෙන ඔයාගේ පවුලේ කවුරු හරි. ඉතින් එතනටත් no කියලා දෙන්න. තුන්වෙනියට ආලා තිනවා මේ account එකේ real beneficiary ඔයාද කියලා. ඒකට yes කියලා දෙන්න. හතරවෙනියට ආලා තිනවා ඔයා ඇවිල්ලා මොකක් හරි disability ඒ කියන්නේ ආබාධිත පුද්ගලයෙක්ද කියලා. එතනට no කියලා දෙන්න. අන්තිමට ආලා තිනවා ඔයාට promotions ගැන messages notification එන්න ඕනේද කියලා. ඉතින් එතනට yes හරි no හරි කැමති එකක් දෙන්න පුළුවන්. දීලා පාතින් තිනවා next කියලා බටන් එකක් ඒක touch කරන්න. දැන් ඔයාට 7 වෙනි page එක open වෙලා ඇති confirmation page එක. ඉතින් ඔයා page 1 එකේ ඉඳලා 6 වෙනකම් fill කරපු ඔක්කොම details සහ information ඔයාට මෙතනදී දැක ගන්න පුළුවන්. ඉතින් එක එක සැරයක් උඩ ඉඳලා පල්ලෙහාට double check කරලා පල්ලෙහාන් තියෙනවා next කියලා බටන් එකක් අන්න ඒක touch කරන්න. එතකොට ඔයාට සම්පූර්ණයෙන් ඔයාගේ details ටික update වෙලා ආයි අලුත් page එකක් open වෙයි. confirmation page එක යටතේම ඔයාට දැක ගන්න පුළුවන් message එක dear customer your account has been successfully created කියලා. ඒ යටතේ ඔයාගේ account IBAN number එකයි ඊට පස්සේ account number එකයි ඔයාට දැක ගන්න පුළුවන්. ඔයාගේ account number එකට පාතින් ඔයාට දැක ගන්න පුළුවන් SNB mobile and Alali online registration කියලා තියෙනවා. ඉතින් ඔයාට online banking වලට register වෙන්න කියලා එතන කියන්නේ. ඉතින් මුලින්ම user name එකක් create කරන්න ඕනේ. ඒකට ඔයා කැමති user name එකක් create කරගන්න. ඔයාගේ ICAMA number එක උනත් ඔයාට use කරන්න පුළුවන්.
ඊට පස්සේ පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරන්න ඕනේ. ඉතින් පාස්වර්ඩ් එක ක්‍රියේට් කරද්දී එයාලා කියලා තිනවා අඩුම කැරක්ටර් 6ක් වෙන්න ඕනේ. උපරිම කැරක්ටර් 8ක් දක්වා සීමා විය යුතුයි. ඒ වගේම කැපිටල් ලෙටර්ස්, ස්මෝල් ලෙටර්ස්, නම්බර්ස් කියන ඒවා මික්ස් වෙලා තියෙන්න ඕනේ. එකම අකුරෝ එකම නම්බරේ දෙසරයකට වඩා රිපීට් වෙන්න බෑ. ඉතින් මෙන්න මේ රූල්ස් එක අනුව පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරන්න. ඊට පස්සේ තුන්වෙනියට කියනවා re-enter password එක කියලා. දැන් ඔයා ක්‍රියේට් කරපු password එක නැවත සැරයක් එතන enter කරගන්න. ඊට පස්සේ පාතින් තියෙනවා proceed කියලා බටන් එකක්. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාට ඔයාගේ display එකේ message එකක් ඇවිල්ලා ඇති you will receive call කියලා. ඉතින් ඔයාට automatic call එකක් SNB bank එකකින් එනවා. අන්න ඒ call එක answer කරන්න. ඒ call එක answer කරාට පස්සේ එයාලා කියනවා ඔයාට online banking register වෙන එක request එක confirm කරන්න ඕන අංක 1 ඔබන්න. ඒක cancel කරන්න ඕන අංක 2 ඔබන්න කියලා. ඉතින් ඔයා එතන අංක 1 ඔබලා confirm කරන්න. confirm කරාට පස්සේ ඔයාට display එකේ දැක ගන්න පුළුවන් ආයෙත් continue කියලා බටන් එකක්. ඉතින් අන්න ඒ continue කියන බටන් එක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාට දැක ගන්න පුළුවන් your account has been successfully registered කියලා message එකක් ඔයාගේ display එකේ. ඒ වගේම දැන් ඔයා create කරපු username එකයි password එකයි කොලේක ලියලා තියාගන්න. එහෙනම් මේ process ඔක්කොම ඉවර වෙලා දැන් ඔයා application එක open කරද්දී ඔයාට මේවා අවශ්‍ය වෙනවා. දැන් ඔයාට display එකේ දැක ගන්න පුළුවන් phone banking කියලා option එකක් open වෙලා තිනවා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ ATM card එකට password එකක් create කරන්න කියලා. ඉතින් මෙතන phone banking secret code එකක් create කරන්න කියනවා. ඒක 4 digit එකක් වෙන්න ඕනේ. ඔයාගේ ATM card එකේ pin එක තමයි ඒක. ඉතින් ඔයාට ටිකක් කෙනෙක්ට password අඳුර ගන්න පුළුවන් විදිහ 1 2 3 4 වගේ දාන්නේ නැතුව ටිකක් වෙනස් විදිය pin code එකක් ඔයා create කරගන්න. ඊට පස්සේ re-enter phone banking secret code කියන. ඉතින් ඔයා create කරපු ඒ secret code එක නැවත සැරයක් re-enter කරලා පල්ලෙන් confirm කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාට display එක දැක ගන්න පුළුවන් your account has been successfully registered කියලා message එකක් ඇවිල්ලා ඇති. ඊට පස්සේ ඊට පාතින් තියෙනවා mother card කියලා එකක්. ඉතින් ඒක යටතේ mail කියලා option එකක් දාලා තිනවා. ඉතින් ඒක විතරයි තියෙන එකම option එක mail කියන එක. ඒකට පාතින් confirm කියලා එකක් තියෙනවා. අන්න ඒක touch කරන්න. ඊට පස්සේ ඔයාට දැක ගන්න පුළුවන් එතනටත් ඔයාට message එකක් ඇවිල්ලා තියෙනවා ඔයාගේ display එකට your account has been successfully registered කියලා. ඉතින් යාළුවනේ ඔයාගේ account එක open කරන complete process එක මෙතනින් අවසానයි. දැන් ඊළඟට ඔයාට කරන් තියෙනවා App Store එකට හරි Play Store එකට හරි ගිහිල්ලා SNB app එක download කරගන්න. ඉතින් මෙතන දාලා තියෙනවා පල්ලෙම go to Allali online කියලා. ඉතින් ඒක touch කරොත් නැවත මේ page එකේ මුලින් ඉඳලා තමයි එන්නේ. ඔයා මේ pages ඔක්කොම ටික close කරලා දැන් ඔයාගේ Play Store එකට හරි app එකට හරි App Store එකට හරි ගිහිල්ලා SNB app එක download කරන්න. download කරලා open කරගන්න. දැන් ඔයාගේ username එකයි password එක enter කරලා app එකට log වෙන්න. ඉතින් ඔයාට මතක ඇති online banking username එකයි password එකයි අපි create කරා. මම ඔයාට කිව්වා කොලේක ලියලා තියාගන්න කියලා. අන්න ඒ username එකයි password එකයි තමයි දැන් අපි මෙතනදී enter කරන්න ඕනේ. ඔයා ඒක enter කරලා login එක දුන්නාට පස්සේ ඔයාගේ ෆෝන් එකට එනවා OTP verification code එකක්. අන්න ඒ code එක මෙතනදී enter කරන්න. ඒක enter කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකට alert mark එකක් ඇවිල්ලා ඇති this device is not registered කියලා. ඉතින් ඔයා එතන පාතින් තියෙනවා register with callback කියලා option එකක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකට කලින් සැරේ වගේම SNB banking automatic call එකක් එනවා. ඉතින් ඒ call එක answer කරන්න. ඒ call එක answer කරාට පස්සේ එයාලා කියනවා මේ device එක trusted device එකක් විදිහට register කරන්න confirm කරනවා නම් අංක 1 press කරන්න කියලා. ඔයා අංක 1 press කරන්න. ඊට පස්සේ එයාලා OTP එකක් එවනවා. ඔයාට ඒ call එකේ ඉන්න අතරතුරේම ඔයාගේ phone එකට OTP එකක් එනවා. ඉතින් ඒවල එයාලා කියනවා දැන් ඒ OTP එක මෙතන enter කරන්න කියලා. ඔයා ඒ OTP එකත් enter කරන්න. මොනම අවස්ථාවකවත් ඔයා මේ call එක disconnect කරන්න යන්න එපා. ඊට පස්සේ ඔයා OTP එක enter කරාට පස්සේ ඔයාට message එකක් එයි successful කියලා. ඒත් එකම ඔයාගේ call එක disconnect වෙනවා. ඊට පස්සේ ඔයාට පල්ලෙන් දැක ගන්න පුළුවන් continue කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාගේ display එක ඔයාට දැක ගන්න පුළුවන් device registered successfully කියලා message එකක් ඇවිල්ලා ඇති. ඊට පාතින් තියෙනවා take me to login කියලා. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ නැවත සැරයක් ඔයාගේ phone එකට OTP code එකක් එනවා. අන්න ඒ OTP code එක මෙතනදී enter කරන්න ඕනේ. ඒක enter කරාට පස්සේ ඔයාට message එකක් ඇවිල්ලා ඇති allow SNB mobile to send you notifications කියලා. ඉතින් එතන allow කියන එක දෙන්න. ඊට පස්සේ තව එකක් ඇවිල්ලා ඇති push notification කියලා. activate push notification කියලා. ඉතින් මේ push notification කියන්නේ යාළුවගේ marketing එකක්. ඉතින් ඒකටත් activate කියන එක දෙන්න. ඔයා ඒක activate දුන්න ගමන් ඔයාට තව message එකක් ඇවිල්ලා ඇති successfully activated කියලා. ඉතින් අන්න එතනදී ඒක close කරන්න. close කරාට පස්සේ ඔයාට app එකට log වීමේ හැකියාව තියෙනවා. app එකට log වෙලා ඔයාගේ dashboard details ඔක්කොම ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක අවසානයේට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් like එකක් දාන්න අමතක කරන්න.
කරන්න එපා. ඒ වගේම සෞදි අරාබියේ තවත් ශ්‍රී ලාංකිකයෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්නත් කාරණික වෙන්න. ඒ වගේම ඔයත් මගේ channel එකට අලුත් නම් මගේ channel එක දැම්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න.